ආච්චි ඔය යන්න මම එන්න මම නෙත්මිත් එක්ක ඉන්න මම මෙතන ඉන්න හරි නෙත්මි මේ නිපුණ අය ඇවිල්ලාද බා මං තරහ වෙලානේ මේ පේනවනේ අත කපාගෙන ඉන්නේ අද මැසේජ් එකක් දාලා තියෙනවා පන්සලේ හම්බෙමු කියලා ඒකයි ආවේ මේ උඹ සෙරප්පු දෙක කොහෙන් තිබ්බේ සෙරප්පු උතන තියන්න එපා උස්සනවා සෙරප්පු දෙක දෙපැත්තට ගල්ලා තියහා ඕක වෙන තැනකින් අරක වෙන තැනකින් තියපා එතකොට උස්සන්නේ නැහැ මගේ සෙරප්පු ජෝඩු 4කට වඩා නැති වුණා දැන් මම එක ළඟ තියන්නේ නෑ මං තියන්නේ දැන් ඔන්න දාන ශාලාව ළඟට එන්න කිව්වා මම නම් යන්නේ ඇයි කියලා අහන්නේ මම යන්නේ අනික බං අද යන්න බෑ පිස්සුද කතා කරන්න පිස්සුද බං යන්නේ කොහමද අද රොයිටර්ස් දෙකම පන්සලේ ඕ කවුද කියලා අහන්නේ ලතා ඇන්ටි කාන්ති ඇන්ටි ඊට පස්සේ ඉතින් ගම දෙවනත් කරයි අම්මෝ මට හොඳට ගුටි කන්න වෙන්නේ තාත්තගේ මම දන්නවනේ බං මේ ලොකු හමුදුරෝ මේ පැත්තට එනවා නේද මේ අපි අර පැත්තට යමුකෝ හැංගෙමුකෝ ඇයි කියලා අහන්නේ බං තුසිත්සගේ ටියුෂන් ක්ලාස් ගියානේ සති දෙක තාම පාසල් ආවේ නැහැ යමෝ නෙත්මි ටොයිලට් එක පැත්තට යමුද මොකලද කියලා අහන්නේ කොණ්ඩේ ටිකක් තෙමා ගන්න මේ කොණ්ඩේ කේස් පැනලා තියෙන කොණ්ඩේ ටිකක් කතා කරන්න යමුද මොන හොදන් යමු අච්චි හොයයිද දන්නේ නැහැ නේ බා මේ නිපුන් මේ පැත්තට එනවා නේද මම දැක්කනවා වගේ ඉන්නන්නේ මනේෂ ඇයි ඔය තෙල් බෝතලේ ගෙනේ ඉක්මනට ගෙනේ මොකද ඔය කොණ්ඩේ තාම තෙතයිද මේ උඹ නෑවෙත් නෑනේ බං අද ඇයි ඔය කොණ්ඩේ ඔම දාන් ඉන්නේ ගලෝපන් මේ කවුද උඹට කිව්ව කොණ්ඩේ කලා කරන්න කියලා උඹ කාගෙන්ද ඇහුවේ කොණ්ඩේ කලා කරන්න කලින් දැන් උඹ ඉස්කෝලේ යන්නේ කොහමද මේ වරේ කියන දේ ආපල් ළමෙකුණා ඉතපම් මහයි කයනක අද ඕක දැම්මම ගිහිලා කඩු කරන් එන්න ඕනේ අනේ අම්මේ පණේ අම්මේ නෙමෙයි යම අනේ එපා කොණ්ඩේ හොඳට තියෙන කොණ්ඩේ කා ගන්නවා වරෙන් යන්න සලුන් එකට යම් කොහෙන්ද කරේ හැම එකම කරන ඒවා කරන්න ඕනේ නෑ උඹ යම දෙන්න යන ගමත් දෙන්න යන ගමනුත් දෙන්න යම කොහෙද සලුන් එක නෑ යම මිස් පාර්සලයක් තියෙනවා ඔව් මිස් මම ඕඩර් කරේ නෑ මේක තමයි ඇඩ්‍රස් එක නම් මිස් පොඩ්ඩක් චෙක් කරලා බලන්න නෑ මම ඕඩර් කරේ නෑ මම ෂුවර් මම වැරදිලා වෙන්නේ නැති මම ඕඩර් කරේ මම මේ ඕඩරේ දැම්මේ උඹ සමා වෙන්නේ හරි මිස් හරි thank you දෙන්න මිනිස්සු ලැජ්ජ වෙනවනේ කෑට ඒකයි මොනවද මේ කොහෙන්ද උඹට සල්ලි මේ මොනවද මේක රාමෙන් තරක් දෙක වගේ මේකප් පෙන්සිල් වගේ ඕඩර් කරේ මේක උඹට කොහෙන්ද සල්ලි කියපන් උඹට කොහෙන්ද සල්ලි මහමිනියාගේ ක්‍රෙඩිට් කාඩ් එක තොට මම බලපන් කොයි තරම් හයියක්ද උඹලට යකෝ උඹ දන්නවද මේ ජරාවුරුම නාස්ති කරලා තියෙන සල්ලි තෝගේ අපිට මාසයක් කන්න පුළුවන් දන්නවද අයියෝ උඹලා වගේ ළමයි හදුවට අපිට ගහන්න ඕනේ දැන් අනම්මන ඔක්කොම නවත්තලා දැන් ඔන්ලයින් ඕඩර්ස් දාන්නත් අරගෙන මෙහා ගන්න පුතෝ මනේෂා ආයි තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා තිබ්බොත් උඹට වෙන දේ උඹවත් දන්නේ නැහැ. හරිද? ආයි පාවිච්චි කරනවද?
මගෙන් අහන්න නැතුව කිසිම දෙයක් බෑ ආ. ඉන්නවනම් ඉඳපන් නැත්තම් ඵලයන් ගෙදරින්. උඹලා හම්බ කරලා උඹලගේ සල්ලි වලින් උඹලා බඩු ගනි. අපිට තාමත් කන්න බොන්න දෙන්නේ. ආයේ තක තියාගන්න. හරි අම්මේ. දැන් ඔය අහන්න මගෙන් ප්‍රශ්න. ඕන පාඩමකින් අහන්න අම්මේ. පුනුරුදේ යන. පුනුරුදේ. පුනුරුදේ නේ. පුනුරුදේ. 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 හරි. පිටුව 16. පිටුව 16 පුනුරුදේ. පුනුරුදේ 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 අනේ අම්මේ මේ එක අකුර කියන්නේ මුලින්ම එන අකුර කියන්නේ මුලින්ම එන අකුර අනේ අම්මේ මුලින්ම එන අකුර විතරයි කියන්නේ නෑන් පුනුරුදේ යනු පුනුරුදේ නෑ පුනුරුදේ යනු අනේ අම්මේ සීනි මදිද ඒකට හරි අම්මේ හරියට හදන්න ඊළඟ පාර හරි අම්මේ තව සීනි හැන්දි දෙක තුනක් දාන්න අනේ සෝරි අම්මේ හරි තමුසලාගේ අම්මා හිතාගෙන ඉන්නේ තමුසලාගේ අම්මා මහරජින කියලාද ඉල්ලන වෙලාවට තේ හදලා දෙන්නයි කෝපි හදලා දෙන්නයි මාව ගත්තේ වැඩ කරකමටද මේක අහගන්නවා හරිද තමුසේ එක්ක කියනවා මේ මිනිස්සයාට මගේ අක්කා උස්ස ගන්න එපා මම හොඳට හොඳයි නරකට නරකයි හරිද ආයේ මට අනම්මනම් කියලා තිබ්බොත් එදාට තමයි තමුසේ බලාගන්න තමුසේට රින්ද ගියා අම්මේ මොකද්ද? වැස්සට රෙදි ටික තෙමුණා. මට අමතක වුණා නේ ඒක ගන්න අම්මේ. හරි කමන්නේ මම වොෂින් මැෂින් එකට දාලා වේලලා ගන්න. හරි අම්මේ මම වේලලා ගන්න. අනේ සමා වෙන්න අම්මේ. මේ ඔයි තමුසලාගේ මට අතපය කොර වෙලාද? අර වැස්සට තෙමුණ රෙදි ටිකවත් අරගෙන නෑ ඒ ගෑණි. තමුසට ඒව පේන්නේ. තමුසේ පේන්නේ නෑ නේද? තමුස හොඳ ඉතින් ඔය ගෑන්ට කියනවා. මම වගේම ගෙදර වැඩ කරන්න කියලා. මට මේ එක එකාගේ ආවත එකක් කරලා පුරුදු නෑ හරිද? මම හොඳ ඉතින් කියන්නේ. තමුසේ කියනවා නැත්නම් තමුසේ අවසන්. ඔව් අම්මේ මේ අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න යන්න. ඔයත් එනවා. එන්න. ලෑස්ති වෙලා ඉන්න. මුසලාගේ අම්මට මැනස් කියලා දෙයක් නැද්ද? ෆිල්ම් එකක් බලන්න යන්නේ අපි දෙන්න. හරිද? එයා මොකටද ඔය හැම මගුලටම පස්සේ යන්නේ? තමුසට ඔවා කියන්න බැයිද? හැම රෙතන පිටිපස්සෙන් එනවා. මොන මගුලක්ද මේක? මට නම් තිත්ත වෙලා තියෙන්නේ මේක ඈ. දෙකෙන් එකක් තෝරගන්නවා. මමද අම්මද? මම තව දුරටත් මේ ගෙදර ඉන්න. තමුස මතක තියාගන්න මම ඉන්නේ. අද මොකද කරන්නේ? ඈ? ඩොන් ගෙඩිය කපනවා? ඈ? ඒ කොහමද? ඒ කොහමද කියලා ඉන්නකම් මේ පෙන්න. මේ බා. මේ වීඩියෝ එක. වර. දෙන්නම් කරු. කරා. යාචිට හා. එයම්මේ. ඕවා වුරුදු 20 ගානක් හැදුවට වඩා හොඳයි බං මම එළ දෙකක් හැදුවා එළ දෙකකින් කිරි හරි ගන්නවා තෝ ගෙදෙට්ටත් වැඩක් නැහැ පිටටත් වැඩක් නැහැ දැන් බලපන් ඔබ ලුණු ගෙඩිය කැපෙනවද මගේ අකා උස්සන්න තෝ පී අරගෙන කපපන් තෝව පිටගෙකට දෙන්නේ කොහොමද කියපන්කෝ අපේ කරුමේ හයි පුතාලා අද පාඩම වැස්ස වෙලාවට පරිසරය වෙන වෙනස්කම්. මොනවද වැස්ස වෙලාවට පරිසරය වෙන වෙනස්කම්? කරුවල වැටෙනවා. ඔව් බොහොම හොඳයි මනේෂා. වෙන කුරුල්ලෝ ගෙවල් වලට යනවා. බොහොම හොඳයි. බොහොම අපූරුයි. බොහොම අපූරුයි පුතේ. බොහොම අපූරුයි. එහෙනම් දැන් අපි චිත්‍රයකට නගමු වැහි වෙලාවක්. හරිද? ටීචර් චිත්‍රය ඇඳලා ඉවරයි. මොනේෂා ඉවරද? කොදෙන් පුතේ බලන්න. හරිම අපූර්ව චිත්‍රයක්. හරිම ලස්සනයි. ලස්සනට ඇඳලා.
ඔයාලත් මනේෂා වගේ ලස්සනට අඳින්න ඕනේ. ටීචර් ටොයිලට් එකට ගිහින් එන්න. අපි එහෙම කියන්නේ නැහැ. ඔයා අහන්න ඕනේ මෙහෙමයි. Teacher, may I go to the toilet? අහන්න. Teacher, may I go to the toilet? Okay පුතා. දැන් යන්න. Miss. ඔව්. මනේෂාගේ අම්මද? එන්න. එනකන් තමයි අම්මේ බලන් හිටියේ. මනේෂාට සීනිද? හැමතිස්සෙම ටොයිලට් යන්න හදන්නේ? ඉංගල ගන්නෑ. පිටිපස්සේ පේලියට වෙලා ඉන්නවා මෙලොම දෙයක් කරන්නේ නැහැ. ඒකටම හරියන්නේ ගැන්සියක් ඉන්නවා. කාලා කන්නේ වෙන්න තමයි අම්මේ මේ යන්නේ. මං ඔයාලට හින්දා කියන්නේ නැත්නම් ඉතින් මෙයාලට ගැහුවොත් කරොත් මහන මිම්මිකන් යනවනේ මෙයාලා. ඒක නිසා මං අම්මලා ආපුවම අම්මලාගේ මූණටමයි ඔයාලා හරි ළමයිව ගෙදර ගහලා හදන්න. ඉංගල ගන්නෑ මෙලොම දෙයක් ඉංගල ගන්න නෑ අම්මා. ප්ලීස් ඔයාලට පුළුවන් නම් මනේෂාව හදන්න. එන්න ගැන්සියත් එක්ක ආශ්‍රය කරන එක නවත්තන්න. මම යාගේ හොඳටමයි කියන්නේ. දැන් ඔයා එනකන් හිටියේ මෙලොම දෙයක් ඉංගල ගන්න නැහැ. ඔයාලා අම්මා ගෙදර ආපුවම බලන්න. මෙලොම කමකට නැහැ.